my YouTube channel. ඉතින් අපේ YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා bell icon එක click කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට මම පොරොන්දු වුණ විදියටම මගේ oil එක හදන විදිහේ vlog එකක් මම අද අරන් ආවා. ඉතින් යාළුවනේ මේ විදිහට oil එක මම ගෙදර ඉඳපු තෙල් වගේක් මම ඔය oil එක හදාගත්තු එකක්. ඒත් මට තෙල් ආය අලුතෙන් ගන්නවට වැඩිය ඒකට මම ඔයාලට හදලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට ඉස්සෙල්ලම කරපිංච කඩා ගන්න ඕනේ. මොකද කරපිංච කොළ දෙකක් විතර වගේ ඇති වෙයි. ඔයාලා කරපිංච කොළ ඔයාලගේ oil එකේ ප්‍රමාණයට අනුව ගන්න. ඊට පස්සේ යාළුවනේ හාතවාරියක් පොඩි දැල්ලක් වගේ ගන්න. ඔයාගේ oil එකේ ප්‍රමාණයට අනුව ගන්න. මම පොඩ්ඩක් හදන නිසා එක දැල්ලක් දෙකක් වගේ තමයි මම ගත්තේ. ඉතින් යාළුවනේ ඊට පස්සේ peer දළු ඕනේ ඔකට. මම ලා දළු වලින් ගත්තේ. මොකද ලා දළු වලින් ගන්න එක හොඳයි කියලා ගොඩක් කට්ටිය කියනවා. ඉතින් ওই විදිහට මම ලා දළු වලින් ගත්තා. ඊට පස්සේ යාළුවනේ මුකුණු වෙන්න කොළ අපේ වත්තේ තිබ්බේ නෑ. 2-3ක් වගේ තිබ්බේ. ඉතින් ওই විදිහට මුකුණු වෙන්නත් ඕකට දාගන්න ඕනේ. ඊට පස්සේ යාළුවනේ මොන කුඩුම්බිය ගන්න ඕනේ ඉටි 2ක් විතර වගේ. මොකද මට වත්තේ ඇත්තටම මොන කුඩුම්බිය තිබ්බෙත් නෑ. එක ගහක් වගේ තිබ්බ හින්දා එකෙන් ඉටි 2ක් කඩලා ගත්තා. ඊට පස්සේ යාළුවනේ ගොටු කොළ ගොඩක් හොඳයි මුලත් එක්කම ගන්න තිබ්බනම්. මොකද ඇත්තටම මුලත් එක්ක ගත්තාම අර මේ මුලේ හොඳ හරිය කියලා කියනවනේ. ඉතින් ওই විදිහට මුලත් එක්කම ගලව ගත්තා. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි මම ගත්තේ. ඊට පස්සේ ඔකට වදමලුත් ඇඩ් කරන්න ඕනේ. මොකද වදමල් ගොඩක් හොඳයි කොණ්ඩෙට. ඒ වෙලාවේ වදමල් පිපිලා තිබ්බේ නෑ. මම කලින් කඩාගත්තු වගේක් තිබ්බ ගෙදර. ඊට පස්සේ යාළුවනේ මේ මගේ කොමරිකා පැල මම ඉතින් ගෙදරින් හිටවල තියෙනවා. ඉතින් මම ඒකෙන් පොඩි කෑල්ලක් ගන්නවා. කොමරිකා හොඳයි. කොමරිකාත් ගොඩාක් හොඳයි. ඉතින් යාළුවනේ මේ විදිහට මම පොඩි කෑල්ලක් එකකින් ගත්තා. ඉතින් ওই ටික තමයි මගේ අද oil එකට රෙඩි කරගන්න තියෙන ටික. ඉතින් යාළුවනේ ඔයගේ පස් වැලි තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ කොණ්ඩෙට ඇප්ලයි කරන නිසා. ඉතින් ওই ටික හොඳට මම හොදලා පිනීරෙන් තේලා ගන්නවා. යාළුවනේ ඔතන සද්දයක් කියන ටැප් එකේ සද්දේ මොකද හිතන්න එපා. ඉතින් ওই විදිහට හොඳට පිරිසිදු කරගෙන පිනීරට දාලා වතුර ටික අයින් කරගන්න. ඔයාලට පේනවා ඉතින් මම පෙනීරට දාලා තිනවා. විනාඩියක් දෙකක් ওই විදිහට තියන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඒ කොළ ටික සේරම හීනියට කපා ගන්න. මොකද ඔහොමම දානවට වැඩිය අර කපලා දානකොට ටිකක් අර ඉඩ තියෙනවා. කොළ ලොකුවට ඔහොම පිටින් දාපුවාම අමාරුයි. ඒ විදිහට තීරු වශයෙන් කොළ ටික සේරම කපා ගන්නවා. මගේ කලින් vlog එකේ මම ඔයාලට oil එක මම කොණ්ඩෙට ඇප්ලයි කරනවා පෙන්නන්න නැති. ඒ නිසා මම ඒක පෙන්නන්නේ නැහැ. මොකද මම ඊ vlog එකේ කොණ්ඩෙට තෙල් ටික තීරුවෙන් තීරුව ගන්න විදිය ඔයාලට මම පෙන්නුවා. ඉතින් ඕක අද මම තෙල් එක හදාගන්න විදිය විතරයි ඔයාලට vlog එක ගේන්නේ. ඉතින් යාළුවනේ ඔය විදිහට සේරම ටික හීනියට කපාගෙන තියාගන්න. මම ආයෙ මතක් කරනවා අපේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා bell icon එක click කරගන්න. අපේ තව අලුත් vlog එකක් ඔයාලට එතකොට බලන්න පුළුවන්. ඉතින් ওই විදිහට
ගොටු කොළ වල නම් මම කොළ ටික විතරයි ඉතිත් එක්ක ගන්නෙ. මොකද මම මුල බෝතලේට මේ කියන්නේ ඔයිල් එකට දාලා තමයි ඔයිල් ටික දාන්නේ. මොකද මුලක් හොඳයි කියනවා ටිකක් මද රස්නෙන්නේ අපි තෙල් ටික දාන්නේ බෝතලේට. එතකොට අර ටිකක් හොඳයි කියන නිසා මුල මම ඒකට දාගන්න තියාගත්තා. ඉතින් ওই විදිහට කොමාරිකා ටිකත් හීනි තීරුවට කපාගෙන ඒකත් අයිනෙන් තියාගන්න. ඔයාලට පේනවනේ මේ විදිහට හීනියට කපා ගන්න. ඉතින් යාළුවනේ සමහරක් කට්ටිය ලුණුත් ඔකට ඇඩ් කරගන්න. ඇත්තටම මම ඇඩ් කරගන්නේ නැහැ. මට සෙම නිසා. ඉතින් ওই තියෙන මම කලින් දවසේ ගත්ත වදමල් දෙක තුනක් ওই විදිහට තමයි මම රෙඩි කරගන්නේ. ඉතින් පෑන් එකක් තියලා ඒ ටික ලැස්ති කරගන්නවා. ඉස්සෙල්ලා මම ඔයිල් එක එකට දාගන්නවා. හොඳට තෙල් ටිකක් රත් වීගෙන එනකොට අපේ කොළ ටික සේරම මේකට දාගන්න ඕනේ. ඒ විදිහට කොළ ටික දාගන්න. මේ වෙලාවේ කියන්න ඕනේ යාළුවනේ ගොඩාක් වෙලා ඕක ලිපේ තියාගන්න ඕනේ නැහැ. මොකද තෙල් එකේ රස්නෙට කොළ ටික ඔක්කොම පැහෙනවා. ඒ නිසා ගොඩාක් වෙලා තියාගන්න ඕනේ. විනාඩි 2-3ක් තිබ්බනම් ඇති. ඉතින් ওই විදිහට හොඳට කලවම් කරගන්න. ඕකට මම එහෙමම වදමල් ටිකක් දාගන්න. මොකද වදමල් ඇත්තටම අද තිබ්බේ නෑ. ගයි හැදිලා ඊයේ මම කඩාගත්ත වදමල් 2-3ක් තිබ්බේ. වදමල් දාන එක හොඳයි. කොණ්ඩෙට ගොඩාක් හොඳයි. ওই විදිහට සේරම ටික දාලා හොඳට කලවම් කරගෙන විනාඩියක් වගේ තිබ්බනම් හොඳටම ඇති. මොකද ඔය වෙනකොටත් රත් වෙලා තියෙන්නේ. ඔය විදිහට හොඳට කලවම් කරගෙන ලිප ඕෆ් කරගන්න. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ඔයිල් එක රෙඩි වෙන්නේ. ඉතින් මම අර මුල ගත්තා. ඇත්තටම ඒක බෝතලයට දාගන්න ඕනේ. මම ඊටට මේ වගේ බෝතලයක් තමයි ගන්නෙ. ඇත්තටම මම ඔයිල් ගොඩක් හැදුවේ නෑ. මොකද මගේ වෙනම හදපු ඔයිලයක් ඔයාලා දකින්න ඇති කලින් බ්ලොග් එකේ තිබ්බා. ඉතින් ඒ නිසා ඔයාලට පෙන්නන්න ඕන නිසා මම පොඩ්ඩක් මේ අරගෙන ඔයිල් එක හදන්නේ. ඔය විදිහට පෙනේරයක් අරගෙන අර ලිප ඕෆ් කරලා දාගත්තු ටික විනාඩි 2-3ක් තියලා නිවෙන්නැරලා ඔය විදිහට පෙනේරයට දාලා හොඳට පෙරා ගන්න. ගොඩාක් නිවෙනකම් අරින්නත් එපා. සාමාන්‍ය මද රස්නෙට වගේ තියෙන්නැරලා බාලා ගොඩක් නිවන්න නැතුව ඒ ගානට මද රස්නේ පෙනේරයට දාලා හොඳට පෙරා ගන්න. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ඔයිල් එක හදාගන්නේ. ඊට පස්සේ පෙනේ හොඳට ඒක මේ අයින් කරලා ওই වෙලාවේ මද රස්නෙට තිබ්බා. තමන්ගේ අතට දැනෙන රස්නෙට බලන්න. ඒ ගානට තියලා ඔයිල් එක බොටල් එකට දාගන්න. අපි පැත්තකින් තියලා තිබ්බ මුල බෝතලයට දාලා ඊට පස්සේ මම හදාගත්තු ඔයිල් එක ඒකට දාගන්නවා. ඔය විදිහට ඒක දාගෙන ඊට පස්සේ යාළුවනේ ඕකට මම උළුහාල් ඇට 10ක් 15ක් විතර දාගන්නවා. මොකද උළුහාල් කොණ්ඩේ ඉස්සොරි වලට ගොඩක් හොඳයි කියනවා. ඉතින් ඔය විදිහට මම උළුහාල් දාගන්නවා. ඇත්තටම ඔයාලා මද රස්න නිසා උළුහාලු ටිකක් සාමාන්‍ය තැන් දෙන්න වගේ බලනවා. ඒකට ගොඩක් හොඳයි. එතකොට බෝතලේ අපේ ඔයිල් එකට ගොඩක් මික්ස් වෙනවා ඒක. ඉතින් ඔය විදිහට තමයි මම අද දවසේ ඔයාලට මගේ හෙයා ඔයිල් එක හදන විදිය ගෙනාවේ. ඉතින් යාළුවනේ අද මගේ ව්ලොග් එක ඉවරයි. ඔයිල් එක ඔය විදිහට තමයි මම හදාගත්තේ.
ඉතින් යාළුවනේ අපි ආයෙත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. අදට අපි යනවා.